ආයුබෝවන් ඔබ මේ විසිටින්නේ සුසර සතියක පුවත් විකාශයේ සමගයි. මම විශ්මිත දිනවල් කුමාර. මුලින්ම සිරස්තල ගම්මැද්ද ජල පිල්ටරයට මුල්ගල තැබීම නොවැම්බර් 7 වෙනි දින. සාහිත්‍ය තරග අද දින පැවැත්වේ. කොට්ටාස ක්‍රීඩා තරග නොවැම්බර් 1 වෙනිදා. ප්‍රාථමික ළමා මළල ක්‍රීඩා කලාප තරග නොවැම්බර් මාස 12 වෙනිදා. පහ ශ්‍රේණියේ සිසු දරුවන්ගේ දෙමව්පියන් විසින් නව ඉදිකිරීමක්. පුවත් සවිස්තරාත්මකව විදුහල්පතිතුමියගේ අනුමැතිය සහිතව විධායක කමිටු සමාජිකයෙකු විසින් කරන ලද ඉල්ලීමකට අනුව පාසලට හා ප්‍රජාවට ලැබෙන ජල පිරිපහදු කාර්යාලයේ සමාරම්භය සනිටුහන් කරමින් 2025 නොවැම්බර් 7 වෙනි දින මුල්ගල තැබීම ගම්මැද්ද ප්‍රධානීන් සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් සිදු කිරීමට මේ වන විට කටයුතු සම්පාදනය වී තිබේ. 2025 ඔක්තෝබර් 11 වෙනි දින නගරගිරිය ජාතික පාසලේ පැවැත් වූ සාහිත්‍ය තරගවලට ඉදිරිපත් වූ දරුවන් 14 දෙනා ප්‍රථම ස්ථාන 5ක්, දෙවන ස්ථාන 4ක් හා දෙවන ස්ථාන 3ක් සමගින් සිව්වන ස්ථානයක් හා පස්වන ස්ථානයක් හිමි කරගනිමින් විද්‍යාලයෙන් බබලවමින් සාහිත්‍ය තරග සඳහා තේරීපත් විය. සාහිත්‍ය තරග අද දින නුරගොඩ ආනන්ද බාලිකා විද්‍යාලයේදී පැවැත්වේ. ඉතා උනන්දුවෙන් උද්‍යෝගයෙන් පුරුදු පුහුණු ක්‍රීඩා 2025 නොවැම්බර් 1 වෙනිදා ඇතිරිගිරිය ජාතික පාසලේදී පැවැත්වීමට නියමිතයි. ප්‍රාථමික ළමා මළල ක්‍රීඩා කොට්ටාස මට්ටමින් ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කලාප තරග හතුමුණ ප්‍රාථමික විද්‍යාලයේදී පෙරවරු 8:30ට ආරම්භ වේ. කවදත් පාසලේ වැඩ වෙනුවෙන් කැප වූ පහ ශ්‍රේණියේ දෙමව්පියන් විසින් පාසලේ වේදිකාව පිටුපස බැම්මක් ඉදිකිරීම 2025 ඔක්තෝබර් 17 වෙනි දින ආරම්භ කරන ලදී. සියලුම දෙමව්පියන්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස වැඩ කටයුතු බොහෝමයක් මේ වන විට අවසන් වෙමින් පවතී. සුසර පුවත් මින් අවසන්. ඊළඟ පුවත් ලබන සතියේ බලාපොරොත්තු වන්න. ඔබට සුබ සතියක්.